Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද අපේ පළවෙනි food challenge එක ගෙනල්ලා තියෙන්නේ ළමයි. මේක family vlog එකක්. හරි අපි වැඩි කතා නැතුව ඉස්සෙල්ලා මේව වීඩියෝ එකට 1 2 3 start. ඔන්න හරි ළමයි. මේකේ වෙන්නේ මේක කොත්තු challenge එකක් ළමයි. මෙතන තියෙන full කොත්තු දෙකක්. එතකොට group දෙකක්. එක group එකක් තාත්තයි නංගි, අනිත් group එක අම්මයි බබයි. ඉතින් මේකෙදි සම්පූර්ණම කොත්තු එක කාලේ ඉවර කරන කණ්ඩායම තමයි දිනන්නේ. එතකොට ඉතින් පැරදෙන කණ්ඩායමට මොකක් හරි දෙයක් කරන්න එපයි අපි පැරදෙන කණ්ඩායමට චූටි පනිෂ්මන්ට් එකක් දෙනවා. ඒ තමයි කොත්තු එක සම්පූර්ණම ඉවර කරලා ඒ පැරදෙන ගෲප් එකේ ඉන්න දෙන්න සම්පූර්ණම වතුර වීදුරු දෙක ගානේ වතුර වීදුරු 4ක් බොන්න ඕනි. ඒක තමයි ඉතින් අපේ පනිෂ්මන්ට් එක. අපි බලමු මොකද වෙන්නේ කියලා වීඩියෝ එකේ. ඉස්සරහට ඔය පේන අපේ නංගිත් එක්කනත් බෑ ළමයි මොනවත් කරන්න. චුට්ට ඇත්තන් හිටිය යාට ඉතින් hina එනවා. දැනුත් ඔය උතර වක් කරේ වෙච්ච දෙයකට උතර ඉන්න ඔක්කොම හිනස්ස වෙන්නේ. අය බලමු ඉතින් වීඩියෝ එක මොකද වෙන්නේ කියලා. එතකොට ඔයාලා මේ වගේ vlog වලට කැමති නම් අපේ මේ වගේ family food challenge වලට කැමති නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙම වුණොත් මම ඔයාලට දිගටම ගෙන්නම් මේ වගේ vlog. ඔය පේනවා ඉතින් අපේ බබාන කනවට වඩා කරන්න වතුර එක. එයාට නම් කාලි වල වෙද්දි ඊට වඩා වතුර ප්‍රමාණයක් ඕනි බොන්න. නගරේ ඇවිදින දිව්‍යාංගනා තුටිනා දැසින් පානසනේ සොබනා දහක් මායම්ගෙනේ නොමනා ඉවසුන්නේනේ අනේ හිත ගැස්සෙනා ඉඟ ගස්සනා ලය මඩල රණහංස යුග නර්තනේ පේනවනේ ඉතින් එයාට පොඩි භාගතුන් කියනවා අපේ බබා. නිතඹින්නගේ සරදන්ගෙනේ ඉංගියෙන්ද ඇරයුම් කළේ රමණීය රතු රෝස කුසුමක් වගේ ලංවෙන්න පැණි බොන්න අපටත් හිතේ නාරිලකා දේහනුරා බෑව සුන්දරී චාරුමුරින් ආලමුරා කේන නින්දරී ඔන්න ළමයි තේනවද ඔයාලට කොහොම හරි මේ challenge එක අපේ අම්මයි බබයි දෙන්න වින් කළා. ඒ කියන්නේ තාත්තයි නංගි තමයි පනිෂ්මන්ට් එක ගන්න තියෙන්නේ දෙන්නට. දැන් ඉතින් ඕක කාලා දෙන්නට තියෙන්නේ. මනමාල මනෝල ගංගකාරියේ වස්වදින සැරසිල්ල හැදනාදියේ ඇස් දෙකට සුරතල්ල මගේ නාදියේ නාරිලකා දේහනුරා බෑව සුන්දරී චාරුමුරින් ආලමුරා කේන නින්දරී නගරේ ඇවිදින දිව්‍යාංගනා තුටිනා දැසින් පානසනේ සොබනා දහක් මායම්ගෙනේ නොමනා ඉවසුන්නේනේ අනේ හිත ගැස්සෙනා ඉඟ ගස්සනා ලය මඩල රණහංස යුග නර්තනේ පනිෂ්මන්ට් එක.
ඔන්න ළමයි ඉතින් දැන් තාත්තා නංගි දෙන්න කාලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ ඒ දෙන්නගේ පනිෂ්මන්ට් එක. හරි. ඔන්න යාළගේ පළවෙනි වතුර වීදුරුව. මේක ළමයි එක හුස්මට බොන්නේ කියලා මම කිව්වා තාත්තට ඒක අමතක වෙලා. එයාට අමතක වෙලා ඉතින් මේ පස්සේ කිව්වට පස්සේ තමයි දැන් ඔය ආයෙත් එක හුස්මට බොන්නේ. අම්මා යනවා දැන් උන් අනිත් වතුර වීදුරුවත් කියන්න. හරි දැන් මෙයාලා ගොන් දෙවෙනි වතුර වීදුරුව. නංගි තාම මේ වෙලාවේ බෑ කියාගෙන ඉන්නේ ළමයි. ෆුඩ් චැලෙන්ජ් එක ඉවර වුණේ. ඉතින් ඔයාලා මේකට කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න ළමයි. අපි ආයේ අලුත් vlog එකකින් හමු වෙමු.